එතකොට දැන් බලන්න යන්නේ සබරගම ප්‍රොවින්ස් එකේ තවත් ගාණක් සබරගම ප්‍රොවින්ස් එකේ 45 වෙනි ගාණ තමයි හදන්න යන්නේ. ඇත්තටම හොඳ ගාණක්. පොඩ්ඩක් හිතන්න දේවල් තියෙන ගාණක්. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේ වගේ ගාණක් આવොත් එනම් මේ විදිහට හදන්න මේ එපිසෝඩ් නම්බර් 4 එක. එතකොට මේකේ කියලා දිනවා දැන් ගාණ ස්ක්‍රීන් එකේ වැටේවා තනියම හදන්න ගාණ. ස්කන්ධයෙන් මේකේ දිග ස්ලු. මේක තමයි මේ ලෝහ දණ්ඩක්. හරිද? මේක ලෝහ ත්‍රිකෝණාස්ත්‍රාකාර ලෝහ පටියක්ලු. මේකේ ස්කන්ධය සිම්බල් M කියලා ස්කන්ධයක් තියලා තියෙනවා. එතකොට මේ මම නිල් පාටින් ඇඳලා තින්නේ ලෝහ පටිය. මේ නම් මේ මේසයක් බම් මේ කළු පාටින් ඇඳලා තින්නේ මේ මේසෙ උඩ ලෝහ පටියක් තියලා දිනවා කියලා කියන්නේ. එතකොට මේ සිම්බල් M කියන පුංචි ස්කන්ධය මේ පැත්තට මෙහෙම තල්ලු කරනවා. තල්ලු කරාට පස්සේ අපි දන්නවා ඉතින් ඌ එහෙම ගිහිල්ලා කොහේ හරි තැනකට එනවනේ. මේක වැටෙන්නේ නැහැ. මෙතන ලෝහ පටිය උඩම කොහේ හරි තැනකට එනවලු. ආවට පස්සේ බං මේ ලෝහ පටිය පෙරලෙනවලු. මේ මේසෙන් පෙරලෙන්න සඳහා ලබා දෙන්න ඕනි අවම වේගය මොකක්ද කියලා තමයි අපි අහන්නේ. දැන් ඔය අවම වේගය කියන කතාව වැදගත්. හරිද? දැන් මම අඳින්නම්කෝ මේක ඕනනම් තව පොඩ්ඩක් දික් කළා. මෙන්න මේ ලෝහ පටිය ඕනනම් මට තව චුට්ටක් කොහම දික් කළා. මේ x එකත් එතකොට දික් වෙනවනේ. එතකොට මේ x1 කියන්නේ මෙන්න මේ ලෝහ පටියේ ගුරුත්ව කේන්ද්‍රය ඉඳලා මේසේ ධාරයට තියෙන දුර. ලෝහ පටියේ කෙළවරේ ඉඳලා මේසේ ධාරයට තියෙන දුර තමයි x කියන්නේ. දැන් මේක මෙහෙම ඇවිල්ලා කොයි හරි තැනකට එනවා ඇති උම්. එතකොට මොකද්ද මේ අවම දිග කියන කතන්දරේ? එතකොට අපි දන්නවා බම් මේක පෙරලෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ සීමාව පහු කරන්න ඕනේනේ. මෙන්න මේ මේසේ ධාරේ. මෙන්න මේ මේසේ ධාරේ පහු කරලා යන්න ඕනේ. මේ මේසේ ධාරේ අනිවාර්යෙන් පහු කරන්න ඕනේ. මේසේ ධාරේ පහු කරා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් ව්‍යාවර්තයක් එදිලා මේක පෙරලෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි කවදාවත් මෙන්න මේ වගේ තැනකදී ඔක පෙරලෙන්න බෑ. මේ වගේ තැනකදී පෙරලෙන්න බෑ. මේ වගේ තැනකදී තමයි පෙරලෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන්ම ඔයා මේ ලබා දෙන ආරම්භක චාලක ශක්තිය එහෙනම් යෙද වෙනවා මෙන්න මේ ලෝහ පටියේ ඝර්ෂණ බලයකුත් තියෙනවා කියලා ගන්න කියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ශක්ති සංසිතිය දාලා අපිට ලියන්න පුළුවන් ආරම්භක චාලක ශක්තිය භාගයක් mu වර්ගයේ වැය වෙනවා කාටද? mu mg වාරයක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙමනේ කාර්යයක් ලියද්දි කොහොමද ලියන්නේ? W සමානයි F වාරයක් x නේ. එතකොට මේ ලිව්වේ අපි ඝර්ෂණ බලය x කියලා ලියන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර. ඒ දුර කොහොමද අපි හොයාගන්නේ? එතකොට මම මේක හිතන්නම් y වගේ අගයක් දාලා හිතන්න. x කියලා ගන්න බෑනේ මෙතන දීලා තියෙන හින්දා. එහෙනම් ඔයාලට මෙන්න මේක මම කෑලි වලට දැන් ඔන්න කඩා ගන්නවා ලියන්න ලේසියි. එතකොට ඔයා හිතන්නකෝ මෙන්න මූ අනිවාර්යෙන්ම කොතනට වෙනකන් ඉන්න ඕනේද මේක පෙල්ලෙන්න? අනිවාර්යෙන්ම මෙන්න මෙතනට වෙනකන් ඉන්න ඕනේ. එහෙනම් එතනට වෙනකන් දිග අපිට ලියා ගන්න පුළුවන් නේද? මම පටන් ගන්න මෙතන ඉන්නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතනට තියෙනවා s බෙදීම දෙකක්. මෙතන ඉඳලා මෙතනට තියෙනවා x1. එහෙනම් මෙතනට මුලින්ම ලියා ගන්න පුළුවන්. මෙතන s බෙදීම දෙක ධන මම වරහන් ඇතුළේ ලියන්න x1 ධන මෙන්න මේ කැලේ තමයි ගොඩක් කෙවුන්ට අමතක වෙන්නේ. දැන් මේ ගාන හදද්දී ඔයාලා කරන ලොකුම වැරද්ද තමයි ගොඩක් අයට දැන් උත්තරේ ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්න හේතුව තමයි සමහර ගත්තනම් සුපිරි ගත්ත කට්ටිය නියමයි ගන්න බැරි වෙන්න හේතුව තමයි ගොඩක් අය හිතන්නේ මෙන්න මේ මාජින් එක පන්නලා මෙන්න මෙතනට ගියාට පස්සේ මෝ පෙල්ලෙනවා කියලා. නෑ එහෙම කියන්න බෑ. අපිට නිවැරදිව හරියටම කියන්න බෑ මෙතනට ගියාම. කියන්නේ මේක පන්නපු ගමම පෙල්ලෙනවා කියලා කියන්න බෑ. පන්නලත් යම්කිසි දුරක් වඩාත්ම ගාන සාධාරණව හදන්න නම් මෙන්න මේ දුරත් ඔයා ගන්න ඕනි. මම මේක y dash කියලා හිතන්නම්කෝ. මෙන්න මේ දුරත් ඔයා අරගෙන තමයි ගාන හදන්නේ. කොහොමද ඒ දුර ගන්නෙ? අම්මට සිරි මොන දැන් කට්ටියට එන ප්‍රශ්නයක් කම්මන්ට් එකේ කොහොමද මේ y dash කියන දුර ගන්නෙ? මම පිළිගන්නවා මෙතනින් y dash කියලා දාලා ඔබ සුළු කරන්න ගාන. එතකොට මෙතනින් u උත්තර ගානට පස්සේ උත්තර එනවා. හැබැයි ඉතින් y dash කියන එකක් අපි දන්නේ නැහැනේ. දැන් මං කියලා දෙන්නේ කොහොමද මේ y dash මෙන්න මෙතන ඉඳලා මේ මේසෙ ධාරේ ඉඳලා මෝ පෙල්ලෙන්න තියෙන අන්තිම දුරට යනකම් තියෙන මේ y dash එක හොයාගන්න. ඒකෙදි තමයි අපිට පිටට එන්නේ මොකද්ද ව්‍යාවර්තය බලගූර්ණය. මොකද්ද වෙනව නැත්තේ? දැන් මේක පෙල්ලෙන අවස්ථාවේදී අපිට අමතක කරන්න බැරි බලයක් මෙතන ක්‍රියාත්මක කරනවා. මොකද්ද මේ ලෝහ පටියේ ඉන්නෝනේ. මේ ලෝහ පටියේ ස්කන්ධය. එහෙම නැත්නම් ලෝහ පටියේ බර මෙතනින් mg ක්‍රියාත්මක කරනවා පල්ලෙහාට. මම දැන් හදන්නේ මෙන්න මේ රතු පාට මාජින් එක වටා. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මේ ස්කන්ධ අපේ චූටි ස්කන්ධ ඉන්නේ. උගෙත් බර ක්‍රියාත්මක කරනවා පල්ලෙහාට. දැන් බලන්න මොකද්ද පෙල්ලෙන පොයින්ට් එක? පෙල්ලෙන පොයින්ට් එක ඉතින් මේ මේස ධාරේනේ මේ o dash o කියලා මම ගන්නම්කෝ. එතකොට මෙන්න මේ දුරයි අතර හට ගන්නවා
ඔය කියන බලගූර්ණය. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙන්න මේ ඕලක්ෂය වටා ව්‍යාවර්තය. එහෙම නැත්නම් බලගූර්ණය බලන්න පුළුවන්. වාමාවර්ත බලගූර්ණය දක්ෂිණාවර්ත බලගූර්ණය සමාන වෙන්න ඕනි. කියන්නේ මේ අපි කතා කරන්නේ පෙල්ලෙන්න ඔන්න මෙන්න අවස්ථාව. පෙල්ලෙන්න ඔන්න මෙන්න අවස්ථාව කියන්නේ මෙතන මේ y dash දුර ගියා තව සෙන්ටිමීටර් 0.0 ගාණක් කියපු ගමන් මේක ටක් ගාලා පෙල්ලෙනවා. එහෙනම් අර පෙල්ලෙන්න ඔන්න මෙන්න අවස්ථාවට දානවා මේ බලගූර්ණ කතාව. එතකොට එහෙනම් mg වාරයක් mg වාරයක් x1 සමාන වෙනව නේද? මෙතන සිම්පල් mg වාරයක් මම ගත්තේ y dash අන්න දැන් මෙතනින් ඔයාලට g to g කපලා y dash උක්ත කරන්න පුළුවන්. y dash සමාන වෙනවා m වාරයක් x1 බෙදීම සිම්පල් m ට. එහෙනම් ඔයා මෙතන y dash වෙනකොට ඔන්න ඔතන ආදේශය දාන්න. y dash වෙනකොට දාන්න පුළුවන් m වාරයක් මෙතන තියෙන්නේ x1 නේ. m වාරයක් x1 බෙදීම සිම්පල් m. ඔන්න ඔය පොයින්ට් එක තමයි ගොඩක් අයට අමතක වෙන්නේ. හරිද? මේ පොයින්ට් එක දාගත්තා කියනවා සුපිරි. වැඩ එක. එහෙනම් දැන් ඔයා මෙතනින් කරන්න ඕනි කව උක්ත කරන්නද? මෙතන u නේ උක්ත කරන්න ඕනි. එතකොට දෙක මේ පැත්තට ගන්න. කෙලින්ම මම u උක්ත කරන්න. මෙතන m කැපිලා යනවා. දෙකක් μg s බෙදීම දෙක දාන. මෙතන u1 නේ. මෙතන එතකොට එන්නේ x1 මෙතන x1. x1 හොඳයි. x1 මෙතන u වගේ පේන්නේ x1 දාන m x බෙදීම mx1 බෙදීම සිම්පල් m වල වර්ගමූලය එහෙම උත්තරයක් තියෙන්නේ අංක 4. උත්තරය අංක 4. එහෙනම් කොහොම තමයි මේ ගාන හදන්නේ? ලස්සන ගානක්. මෙතන x1 තියෙන්නේ ලස්සන ගානක්. තනියම හදන්න. එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ මම මොන වගේ ගානක්ද හදන්නේ කියලා. සෙට් වෙලා ඉන්න දිගටම එහෙනම් ওই විදිහට තමයි මේ ගාන අපි හැදුවේ.